friends, welcome to my YouTube channel Tansy Vlogs SL. ඔයාලට මතක ඇති මම මීට කලින් party hats හදන විදිය වීඩියෝ එකක් කරා. මම ඒකේ link එකත් මේක description box එකේ දාන්නම්. ඉතින් අද වීඩියෝ එක මම ඒ හදාගත්ත party hats ටික ලස්සනට decorate කරගන්නේ කොහොමද කියලා. මගේ theme එක උනේ mermaid. ඉතින් අපි බලමු mermaid theme එකට මම කොහොමද මේක decorate කරගත්තේ කියලා. ඊට කලින් මගේ channel එක subscribe කරලා නැති කට්ටිය ඉන්නවනම් please subscribe කරන්න කියලා මම ඉල්ලනවා. ඉතින් මේ තියෙන මට අවශ්‍ය වෙච්ච ද්‍රව්‍ය මෙන්න තියෙන මුලින්ම මම කලින් හදාගත්ත මගේ party hats ටික. ඒ වගේම hat එකේ කුරපොතු design එකට match වෙන්න මම මේ colors වලින් A4 papers උත් ලෑස්ති කරගත්තා. හැබැයි මෙන්න මේක නම් A4 නෙමෙයි, මේක ඇවිල්ලා gold sheet එකක්. කුරපොතු design එකට round කපා ගන්න මේ වගේ coin එකකුත්, ඒ වගේම මකන pencil කතුරු වගේම normal and fabric glue මම මේකට යොදාගත්තා. ඒ වගේම hat එකේ mermaid tail එක දාගන්න මම මේ වගේ purple color එකකින් color board එකකුත් ගත්තා. තව කැමති color එකකින් මේ වගේ pearls උත් ඔයාලට යොදා ගන්න පුළුවන්. තව glitter foam sheet එකකුත් ඕන කරනවා. මට number 4 එක මෙන්න මේ පැත්තේ ඇඳලා හපා ගන්න. මේ වගේ paper cutter එකකුත් ඕන කරනවා. ඔක්කොම ලෑස්ති. එහෙනම් දැන් අපි යන් වැඩේ පටන් ගන්න. මුලින්ම අපි color papers ටික අරගෙන මෙන්න මේ coin එකේ ආධාරයෙන් round ඇඳගෙන අපි කපා ගන්න ඕනේ. ඔයාලට ඉක්මනින් ගොඩාක් round කපා ගන්න ඕන නම් මෙන්න මේ වගේ A4 paper එක ඒ පැත්ත මේ පැත්ත දෙකට නවමින් තීරුවක් විදියට A4 එක හදාගත්තා නම් ඔයගලන්ට පුළුවන් ඒකේ උඩ මෙන්න මේ විදියට ඇඳගෙන round ටික කපා ගන්න. මෙන්න තියෙනවා මම පාට හැම කපාගත්ත මගේ round ටික. එහෙනම් දැන් අපි යන් අපේ hat එකට ඒ කුරපොතු design එක දාගන්න. මෙතනදී මම use කරේ normal glue එක. හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ hat එකේ මේ design එක දාද්දී පල්ලෙහා ඉඳන් උඩට තමයි බෝල අලව ගන්න ඕනේ. මම මේ hat එකට දාගත්තේ lines දෙකක් විතරයි. ඔන්න මම මේ විදියට පළවෙනි line එක hat එකට දාගෙන ඉවරයි. දැන් එහෙනම් අපි යමු අපි second line එක පටන් ගන්න. ඔන්න ඉතින් ওই විදිහට මගේ hats ඔක්කොටම මම මේ කුරපොතු design එක දාගෙන ඉවරයි. එහෙනම් දැන් අපි යන් අපේ මේ hat එකේ tail එක දාගන්න. ඒකට මම කලින් මේ වගේ ඇඳගෙන තියාගත්ත block එකක් තියෙනවා tail එකේ හැඩයට. ඒකට මේ color board එක අරගෙන අපි මේ block එකේ හැඩේ මේ color board එක පුරාවට ඇඳ ගන්න ඕනේ. මේ තියෙන මම කපාගත්ත මගේ mermaid tails ටික. දැන් අපි යන් මේක අපේ hat එකට fix කරගන්න. හොඳට බලාගන්න මම කරන විදිය. මෙන්න මේ විදිහට අපි මේ tail එක අරගෙන ඒකේ මේ base එකේ තියෙන තීරුවට ගම් ගාගෙන මෙන්න මේ විදිහට hat එකේ උඩම edge එකට තියලා මෙන්න මේ පටි දෙක එකට එකතු කරමින් truss වෙන විදිහට පිටිපස්සෙන් අලව ගන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි. ඔය විදිහට ඉතින් tail එකත් අලව ගත්තා. එහෙනම් දැන් යන් hat එකේ ඉස්සරහා number 4 එක අලව ගන්න. ඒකට මෙන්න මේ විදිහට පුංචි බෝඩ් කෑල්ලක් අරගෙන number 4 එක ඇඳලා block එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ block එකේ ආධාරයෙන් glitter sheet එකේ තියලා මෙන්න මේ විදිහට number 4 එක ඇඳලා අපි කපා ගන්න ඕනේ. මේ තියෙන මගේ glitter sheet එක කපාගත්ත මගේ number 4 ටික. දැන් ඉතින් මගේ main colors වන මේ රෝස පාටයි නිල් පාටයි boards අරගෙන මෙන්න මේ number 4 ටික මෙන්න මේ board වල අලව ගන්න ඕනේ. ඒ කරලා මම මේ number 4 ටිකත් කපා ගත්තා. දැන් අපි මේක අපේ hat එකේ අලව ගන්නයි යන්නේ. ඒකට මම use කරේ B6000 ගම් එක. හරි, number 4 එකත් අලවගෙන ඉවරයි. දැන් යන් අපේ last deco එක pearls අලව ගන්න. ඒකට මම යොදාගත්තේ fabric glue එක. ඉතින් මෙන්න මේ විදිහට අපේ hat එකේ pearls එන්න ඕන තැන් වලට මේ fabric glue එකකින් dots තියා ගන්න ඕනේ. ඊට පස්සේ tweezer එකක ආධාරයෙන් ඔයාලට පුළුවන් මේ pearls අරගෙන හිමීට මෙන්න මේ hat එකේ මේ ගම් ගාගත්ත තැන් වලට තියලා තද කරලා මේ pearls ටික අලව ගන්න. හරි, දැන් මගේ මේ party hat එක සම්පූර්ණයෙන්ම decorate කරලා ඉවරයි. ඉතින් අද ඔයාලා මේ දැක්කේ මගේ mermaid theme එකට මම party hats ටික decorate කරගත්ත විදිය. මේ වීඩියෝ එකට කැමති නම් like කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම goodbye friends.